මේක තමයි දෝනාය මූල. අපි උඩ ටික පස්සේ පෙන්නන්නම්. ඔය වටේ යන ඕන තමයි. ඉතින් දෝනාව ගහගෙන ලී කොටන් ගහගෙන අපේ වාසුනාලක වැඩ. ඔය පේනවා ගල් මුල් මෙතනින් ඉල්ලම ඉවරයි ඔය පැත්තට. පොඩ්ඩක් පේන අඩුයි අඳුරුයි. ලයිට් එළිය අඩු නිසා. අර කෝඩිනේටර් රෝස් කරනවා. ඒක නෑ එළිය. ඔය මේ ඉවර වෙච්ච පැත්ත. මේව ඉවරයි. මේව ඉවර වෙලා ඔක්කොම හොඳටම සුද්ධ කරලා අරගෙන ඉල්ලම පාරු ගලටම. ඔය ඉතින් කඩන ඉල්ලන් අරගෙන එනවා දැන්. ඔය ඉතින් අරන් එන විදිය. ඔහොම තමයි ඉතින් අපේ දුප්පත් මිනිස්සු වැඩ කරන්නේ. මේ කුළු ගෙඩිය හයි කරන්නේ. මේ ඉන්නේ පතරේ ලොකු බාසුන් නැහැ. ඔය ඉල්ලන් කඩනවා. මේ ඉන්නේ තින් දෙවෙනි බාසුන් නැහැ පතලේ. ඉල්ලන් කඩන්න ඉතින් උඩට යවන්නේ මේ දෙන්න තමයි යටින් ඉඳලා. පතල හයි කරගෙන. අඩි කීයක් විතර ජඹුරයිද? අඩි 25ක් විතර. අඩි 25ක් විතර ජඹුර වලක් ඇතුලේ තමයි අපේ බාසුන්නාලේ වැඩ කරන්නේ මේ. දෝනා ගහගෙන. අපිට වැඩ කරන්න නැතුව මහන්සි මේක ඇවිදලා දැන්. ඔව්. ඉන්න බෑ රත් වෙනව නේද? මේක ඇතුලේ ඉඳලා ගානක් නෑ. උඩට එම් පොල්ලතු ගහලා ගානට පොළු ගහලා කට්ට කපලා හයි කරලා තියෙනවා. ඔව්. අපේ මැනික් සබ්ජෙක්ට් එකේ ඉන්න නවකයන්ට ආධුනිකයන්ට හොඳ පාඩම් මේව ගහලා තියෙන විදිහ. අර මේ ඉතින් මේ කට්ට කපලා අර එන්නේ ගානට ගහලා තියෙනවා. හැමෝටම බෑ මේ විදිහට හයි කරන්න. ඔව්. ඒක ඉල්ලන් කඩන අපේ බාසුන් නැහැ. මම ඔබතර කේර කොටන්න ගහලා තියෙන්නේ. මේ මූණ තමයි. මොන ටික නෙවතෙන් තව එහාට යන්න හැකි. තාමත් යන්න පුළුවන්. යන්න පුළුවන්. හරියට. ඒක කරගමන්නේ. මමත් මේ වගේ තැනක යද්දි මඩ ගෑවෙනවා. ඔය අතනින් ඉවර කරලා කෙහෙල් කොටන් එහෙම ගහලා මූණට වහලා තියෙන එහාට යන්න බැරි වෙන්නේ. ඒ පැත්ත ඉවර කරලා. අර ටිකේ නරුවනේ ඇතුලේ. ඔව් අර හේ ගත්ත ඇතුලේ. ඉස්සරහින් ඇතුලට යන්න තියෙනවා තමයි.
ඉස්සරහින් ඇතුළට එකක් තිබුණා. ඒකෙත් නම් පොඩ්ඩක් ගිහිල්ලා එන්න යනවද අවිස්ක? යමු. මේ ඉවර වෙච්ච කෑලි. ඔව් පතලේ උඩ. අයි කරලා තියෙන විදිය. අර මේ ඉතින් ලස්සනට ගහලා කට්ට කපලා පිළි වලට හයි කරලා තියෙනවා. මේ පැත්ත නැකින් පොල්ලතු ගහලා තමයි වැඩ කරන්නේ. ඇඹිලි පිටියනේ. අපි පොඩ්ඩකට සමු ගන්නවා. සමුද්‍රය යන්නේ. හා